සකද මල කියලා කියන්නේ ඔයාලා දකින්න ඇති ඉස්සර පොල්ලතු වහලෙන් බිමට වැටෙනවා අර ඉරි කදම්බයක්. මේක ආවට පස්සේ පළිහේ ලස්සන රවුමක් හැදෙනවා. මෙන්න මේක තමයි මේක තමයි සකද මල අර වැටෙන ඉරෙලියට කියනවා බබල් වෙල. හැබැයි මේ ඉරෙලිය දෙන්නේ කවුද? එක්ක ඉර නැත්තම් සඳ. ඉතින් මේ යුග ජීවිතේ සකද බබල් වෙල නැත්තම් සකද බලත් නැහැ. සකද බල නැහැ කියන්නේ බබල් වෙල කොහොමද? හැබැයි එළි ඉර පායනවා. හැබැයි මේ බබල් වල සකද බලස් කදින්න අනිවාර්යයෙන්ම අර අම්මල තාත්තල සහ තමුගේ සහජීවණයෙන් ගත කරන අසල්වාසීන් නෑදෑ හිතමිතුරන් මේ ඔක්කොම තමයි ඉර කියලා කියන්නේ. එතකොට සකද මල කියන්නේ ලංකන බබල් වල කියන්නේ චරක. මම කියමු කතාව මම හිතන මෙතනින් එහාට කරන්න ඕනේ තේරුණා ඇති කියලා හිතනවා. එහෙනම් අපි බලාගෙන යන ලස්සන බබල් වලයි සකද මලයි ඉස්සරහට බොහොම ආදරණීය මේ ජීවිතේ ගත කරනවා. ඉතින් වාසනාවන්ත ජීවිතයකට ආශිර්වාද කරමින් ආරාධනා කරනවා ජයන්ති යෝරට පොඩ්ඩක් මේ වේදිකාව මතට එන්න. ඒ වගේම මනමාල මහත්මියගේ අම්මට තාත්තලාත් මනමාල මහත්තයාගේ අම්මට තාත්තලාත් මාදරයෙන් කියනවා මේ කටයුතු අද මෙතකින් හමා කරලා මේ දෙන්නගේ අලුත් ජීවිතයට ආරම්භයට මේ සුභාසිසන එක්කාසු කරන්න. මේ මුලතුරු ලැබගෙන අපේ ලංකාවේ අම්මයි තාත්තයි එන්න ඉස්සරහට. මේ ලංකාවේ අම්මා ඒ කාලේ මට කියපු විදිහට නම් රාජ්‍ය සේවිකාව. එතකොට අපි දන්නවා ඒ වෙනුවෙන් විදිය යුතු විදින්න හැකි විදින්න වෙන දුක් හැදුවේ පාන්දර නැගිටින්න ඕනේ. නේද? නිවාඩු දවසකට විතරයි ගෙදර ඉන්න හම්බෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ ලැබෙන නිදහසෙත් වෙලාවකට ගෙදර වෙන්න. මේ වගේ බොහොම දේවල් අතරතුරේ මේ අම්මා ලස්සන පුංචියට වෙලාව විතර කරගෙන බොහොම ලස්සන මලක් හදලා තියෙනවා. මේ මල ආදරණීය විදිහට මේ චනුක මහත්තයාට පිළිගන්නන්නයි පූජා කරන්නයි මේ සූදානම. ඉතින් මේ අතීතය ගැන කතා කරනකොට අම්මා දවස් ගානක් තිස්සේ මේ තාත්තත් එක්ක හොගාලා මේ ජීවිතේ ගැට ගහගෙන ගිහිල්ලා සමහරකට රුපියල වෙන්න පුළුවන් 100 වෙන්න පුළුවන් එකතු කරලා සමහරකට ලස්සන කරාමුදයක් කියලා දෙන්න ඇති වෙනවා. හැබැයි මේ කරාමුදක අරගෙන පහුවෙනිදා ඔයා සමහරකට ඉල්ලලා අනන්න ඇති අම්මට අර ගව් ඕනේ කියලා. හැබැයි අම්මා දේ සමහරකට සල්ලි නැති වෙන්නේ නැති. හැබැයි ඊළඟ මාසේ පඩි ගන්නත් කලින් ඒ ගව්ම ගෙදරට ඇවිල්ලා තියෙන. ඉතින් මේ තමයි අම්මලා. ඒ වගේම තමයි තාත්තෙක් කියලා කියන්නේ මේ අම්මගේ කුස තුන මේ දරු පැටිය මාස 10ක් පුරාවට මෝරනකොට තාත්තගේ හිස ඊට වඩා ඇදුම් කමින් රිදෙමින් මෝරනවා කියලා ඔබ දන්නවා. ඒ තමයි තමුන්ගේ ආදරණීය ප්‍රිය භාර්යාව සහ තමුන්ගේ මේ උපදින්න ඉන්න දරුවා මේ දෙන්නගේ බොහොම වගකීම් බොහොම දේවල් තියෙන තාත්තකට. මොකද මම මේවා කියන්නේ මගේ පුංචි දුව ඉපදුනේ මේ ළඟදී. එතකොට මට දැනෙච්ච හැඟීම් මං හිතන්නේ එදා මේ තාත්තට දැනෙන්නේ නැති. හැබැයි ඒ ඔක්කොම දරාගෙන පුංචි කාලේ පුංචි අසනීපයක් උණක් ඇස්සක් හෙම්බිස්සාවක් හැදිච්ච ගමන් බොහොම බය වෙලා දොස්තර ගාවට උස්සගෙන දුවන්නේ. වැටිලා අඬනකොට ඕන තරම් සලසන්නේ මේ තමයි තාත්තලා. ඉතින් මේ අම්මට තාත්තට මේ ජීවිතේ ගත කරපු කාල සීමාව තුළ කවදා හරි අම්මේ මට ඔයාගේ හිත රිදෙන දෙයක් කියවුණා නම් අනේ අපි මට සමා වෙලා මගේ අලුත් ජීවිතේට එහෙම නැත්නම් අනේ තාත්තා මට සමා වෙලා මම වෙනුවා මේ විදපු දුක් ගැහැට වෙනුවෙන් අනේ මට අලුත් ජීවිතයක සුබ පතන්න කියලා මේ බුලත් හුල්ල දීලා ආදරණීය මනවල් මහත්මියගේ අම්මට තාත්තට දෙපළ විසින් වන්දනා කරනවා. එතකොට චනුක මහත්තයාට තියෙන ලොකු වගකීමක් දැන් මෙච්චර කාල තනිකඩ හිටියා වගේ තමයි අලුත් ජීවිතයකට අලුත් හොඳක් ගෙදරට කැඳාගෙන යන්න සූදානම. හැබැයි මෙන්න මේ ආදරණීය ජීවිතේ බොහොම යෙහෙනින් ඔය දෙන්නට වඩා බලා ගන්න බැරි වෙයි. නෑ කොහොම හරි බලා ගන්නවා කියන ආදරණීය ප්‍රාර්ථනාව. ඒ කියන්නේ අම්මේකට තාත්තකට තියෙන ආරක්ෂාව මේ කිව්වේ දුවක් ගැන. ඉතින් ඒ වෙනුවෙන් දෙන්නට මුලතුරුල දෙලා වන්දනා කරන්න චනුක මහත්තයාගේ අදින් අරගෙන මේ යුග ජීවිතේට ලංකාව විශ්කිය අලුත් අදින් අරගෙන මේ යුග ජීවිතේට අපි තාත්තට ආශිර්වාද කරන්න කියලා මුලතුරුල දෙලා වන්දනා කරනවා.